තමන්ගේ කලින් පෙම්වතිය වෙනත් තරුණයෙකුට තුරුල් වී සිටිනවා දුටු තරුණෙක් තැබූ අවවාදාත්මක ෆේස්බුක් සටහන අපට දක්නට ලැබුණා. එය මෙසේය. මට මීට වසර 7කට කලින් පුංචි නංගි කෙනෙක් මුණ ගැහුණා. හරිම චාම්. ඒ වගේම නිශ්ශබ්දයි. එතකොට මම උසස් පෙළ ලියනවා. නංගි 10 වසරේ. අපි දෙන්න හුඟක් ලං වුණා. ආදරේ තිබුණේ සහෝදරකම වෙනුවෙන්. මම ඉගෙන ගත්තේ පිරිමි පාසලක. ඒ නිසා මට අක්කල නංගිලා නැති නිසා ඒ තරම් නංගිට සමීප වුණාද කියලාත් හිතෙනවා. අපි අපිටම තිබ්බ ගැටලු කතා කළා. නොකියපු දෙයක් නැහැ. විහිළු කළා. රණ්ඩු වුණා. හැබැයි රණ්ඩු එතනින් ඉවරයි. එයාට මාව නැතුවම බැරි කෙනෙක් වුණා. මටත් කාලය ගත වුණා. උසස් පෙළට මම වාඩි වෙද්දී නංගි සාමාන්‍ය පෙළ ලියනවා. එතකොට මටම කියලත් නංගිට කියලත් ෆෝන් තිබ්බේ නැහැ. ගෙවල් වල ෆෝන් වලින් පුළුවන් විදියට මැසේජ් කළා. හරිම සුන්දරයි. එයාලට සල්ලි අඩුවක් තිබුණේ නැහැ. මම අමතර වේදම් මුකුත් නොකර ෆෝන් එකට කාඩ් දැම්මා. මම උසස් පෙළ සමත් වෙලා පෞද්ගලික බැංකුවක රැකියාවකට යද්දී නංගි උසස් පෙළ විද්‍යාංශය තෝරාගෙන කුරුණෑගල පන්ති යන්න පටන් ගත්තා. උසස් පෙළ සෙල්ලමක් නෙමෙයි. මම හැමතිස්සෙම නංගිට පාඩම් කරන්න කිව්වා. පොත් අරගෙන දුන්නා. පුළුවන් වෙලාවට ගෙදර ගිහින් ඇරලුවා. ඒත් කාලයත් එක්ක අපි මැසේජ් කරන එක අඩු වුණා. මම හිතුවේ එයා පාඩම් කරන්න නැති කියලා. අනික ජීවිතේ ෆෝන් එක නෙවෙයි. දවසක් මට එයාගේ යාළුවා කෝල් කළා. මම ඇයි කියද්දි කිව්වා නංගිට කොල්ලෙක් ඉන්නවා කියලා. මට දැනෙච්ච දුක අකුරු කරන්න බැහැ. මම මූණට නොකීවට ආදරය කළා. ඒත් මම හතිස්සුනේ නැත්තේ තව ලොකු ගමනක් යන්න ඕනි නිසා. මම ඒ නංගිට ස්තුතියි කියලා අනික් පැත්තට කෝල් එකක් ගද්දී එයාගේ නම්බර් බිසි. මම ප්ලීස් කෝල් මී කියලා මැසේජ් එකක් තිබ්බා. පැයකින් විතර කෝල් එකක් ගත්තා. අරගෙනයි මොකද කියා ඇහුවා. මම තරහටත් එක්ක තමුතර කොල්ලෙක් ඉන්නවද කියලා ඇහුවා. එයා ගත්තටම ඔව් තමුතර වඩා 10 ගුණයක් හොඳ මට ආදරය කරන අයියා කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. මාව වෙවුලන්න පටන් ගත්තා. ඒ මට එයා කතා කරපු අන්තිම කෝල් එක. එදා ඉඳන් අද වෙනකන් අදටත් ඒ නම්බර් එක වැඩ කරන්නේ නැහැ. ඒ සිම් එක තිබ්බේ මගේ නමින්. ඒ නිසා වෙන්නේ නැති. කොහොම හරි මම ඉගෙන ගත්තා. මේ ළඟදී අහම්බෙන් එයාගේ යාළුවෙක් හම්බ වුණා. මේ පාර 3 වෙනි වාරටත් උසස් පෙළ ලියනවාලු. දැන් මේ මහලොකු අයියාත් නැහැලු. ඒගොල්ලන්ගේ ගෙදර අයට මම ගැන වැරදි හුඟක් කියලා. හැබැයි ඒ එකක්වත් මම හීනකින්වත් නොහිතපු දේවල්. මම හිඟන්නේක්ලු තවත් හුඟක් දේවල් කියලා තියෙනවා. 2016 අවුරුද්දේ අග Facebook ගින මුකුත් හදාගෙන තිබුණා. මුලින් බ්ලොක් දැන් අන්බ්ලොක් කරලා. මම දන්නවා දැන් හොරෙන් මගේ account එක දිහා බලනවා කියලා. මමත් ගණන් ගන්නේ නැහැ. එහෙම අය ඕනත් නැහැ. කවදා හරි මම මගේ තැනට යනවා. එදාට උඹට හුඟක් රිදෙයි නංගී. මේ පාරවත් විභාගේ ගොඩ දාපන්. දෙමාපියන්ගේ සල්ලි නාස්ති නොකර. මම මට පුළුවන් දේ උපරිමයෙන් කළා. කන්න තිබ්බ බත් එක දුන්නා. කරපු කියපු දේවල් මට තියේ. ඔයා කරපුවා ඔයාට තියේ. මම හැමදාම කියන්නේ හිතන්නේ සත්‍ය කවදා නමුත් දිනනවා. දිනපතා මෙවැනි වීඩියෝස් නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.